ඔයාලට. හැමෝම හොඳින් නැති කියලා හිතනවා. ඔන්න අද මම ඔයාලා වරන් ආවා මගේ ගාඩන් එක බලන්න. බලන්නකෝ ඔයාලා දන්න ලංකාවේ මල් වර්ග, පළතුරු වර්ග ගොඩාක් තියෙනවා මගේ ගාඩන් එකේ. ඉතින් බලාගෙන යන්නකෝ. මේ තියෙන්නේ මගේ පිටෝනියා වර්ග වලින් එකක්. මල් ළඟ පාට වර්ග 4ක් තියෙනවා. මේ දවස්වල නම් මල් ටිකක් අඩුයි. මේකේ මල් පිරෙන්නම ඇවිල්ලා තිබුණා. පෝච්චිය පිරෙන්නම. මේ තියෙන්නේ මගේ රෝස පාට පොකුරු මණ්ඩවිලා එක. මේ පොකුරු එක නම් මම ලංකාවේදී මීට කලින් දැකලා තිබුණේ නැහැ. ඔයාලා දැකලා තිබුණා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න ලංකාවේ තියෙනවා නම්. මේ තියෙන්නේ එකෙම රතු පාට. පාට වර්ග 3ක් තියෙනවා මේකෙත් මල් ළඟ. බලන්න පොට්ටු පිරීලා තියෙන්නේ. මේක වැලක් වගේ යන්නේ අපි පඳුරක් විදියට තමයි හදලා තියෙන්නේ කප්පාදු කරලා. මේ තියෙන්නේ අනිත් පාට, තද රෝස පාට. ඒකත් හරිම ලස්සනයි. මේ තියෙන්නේ අපේ වැල්පෙනෙල වගාව. වැල්පෙනෙල ගොඩාක් තියෙනවා. මේතන හැමදාම එනවා මේකේ තියෙන ඇට වැටිලා හැම අවුරුද්දෙම මේ විදියට මෙනවා මෙතන. මේ තියෙන්නේ මගේ කැට පිච්චවැල. මේකත් අපි කප්පාදු කරලා පඳුරක් විදියට තමයි හදාගෙන තියෙන්නේ. මේකේ මල් පිරෙන්න මෙනවා. හරිම ලස්සනයි සුවඳයි. මේ ඉන්නේ අපේ පව්වා. එයාගේ නම ලෝගන්. මේ මට වීඩියෝ කරගන්න දෙන්නේ මගේ අතේ ලීලා ඉන්නේ දැන් ඇඟට පැනලා. මේ තියෙන්නේ නම් ඔලිව් පැලයක්. ඒක අපි පෝච්චියකට දාලා තියෙන්නේ. ඒකින්ද බට් එකක් වගේ හැදිලා තියෙන්නේ. මේ ඒ ගහ මුල තියෙන්නේ කැජස් පැලයක්. කැජස් පොකුරක්. බලන්නකෝ ඒකේ ලස්සන ඕලු මලක් වගේ මලක් එන්නේ. හරිම ලස්සනයි. ඒක කාලයකට තමයි ඒක එන්නේ. උදේට පිපෙනවා, හවස් වෙද්දි පර වෙනවා. හරිම ලස්සනයි ඒක. මේ තියෙන්නේ නම් කෝමාරිකා. ඔයාලා දන්නවනේ. එතකොට මෙතන තියෙනවා නිල් කටරොඩු පැල දෙකක්. මං යට ටිකක් දාලා ඒක පැල වෙලා නිල් කටරොඩු පැල දෙකක් තියෙනවා. මේක රබර් ප්ලාන්ට් එකක්.
මෙතන තියෙනවා ලිලි පඳුරා. මේකෙත් මල් එනවා. එක කාලෙකට මල් පිරෙන්නම එනවා. හරිම ලස්සනයි. මේ තියෙන්නේ කහ පඳුරා. මේ කහ කෑලි හිටවල තමයි අපි පැලගත්තේ. මේ තියෙන්නේ අපේ අලිකැට පෙර ගහ. මේක මම ඇටයක් පැල කරලා තමයි හදාගත්තේ. මේ වගේම තව පැලයක් තියෙනවා. බලන්නකෝ ඒ කොළවල ලොකු හරිම සරුවට ඇදිලා තියෙන්නේ. මේවා නම් සීත කාලෙත් ඔරොත්තු දෙනවා. මුකුත් වෙන්නේ නැහැ. මේ ගහ මුල ගොටුකොළ තමයි හදාගෙන තියෙන්නේ. මේ තියෙන්නේ දෙලුම් වර්ගයක්. මේක කන්න නම් බෑ. ලස්සනට තමයි තියෙන්නේ. චූටි බඩ් දෙලුම් එකක් වගේ එක. දෙලුම් වගේම ඇතුලේ ඇට තියෙනවා. ඒ වුණාට මේක කන්න නම් බෑ. ගොඩක් කැම්බුලයි. අනික මේ මල් වර්ගයක් වගේ තමයි මේක හදන්නේ. මේ තියෙන්නේ අනිත් අලිගැට පෙර ගහ. ඒකත් අතු බෙදලා ලස්සනට හැදිලා තියෙන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් try කරලා බලන්න අලිගැට පෙර ඇටයක් හිටවලා මේ පැලයක් හදාගන්න පුළුවන් ලේසියෙන්ම. ඉතින් මේ ලොකු පෝච්චියේ පේන්න තියෙන්නේ අපේ සමන් පිච්චවල. ඒකෙත් මල් එනවා පිරෙන්නම. මේ තියෙන්නේ අපේ පිටිපස්ස. ඒ පැත්තෙත් අපි මල් හිටවල ලස්සනට තියාගෙන ඉන්නවා. ඉතින් මේ ගාඩන් එක ඔයාලට ගොඩක් ලස්සනට පෙනුනට අපි මේක තනකොළ කපලා මේන්ටේන් කරන්න ලොකු වෙහසක් දරනවා. මේ තියෙන්නේ මගේ රේන් ලිලි. පහුගිය ටිකේ නම් හොඳටම මල් පිපුණලා තිබුණේ. දැන් නැහැ. මේ තියෙන්නේ කැනස් මල්. මේකෙන් පාට වර්ග දෙකක් තියෙනවා මල් ළඟ. මේ තියෙන්නේ නම් වීන්කා. වීන්කා වලත් පාට වර්ග 3ක් විතර තියෙනවා. මේවත් ලංකාවේ තියෙනවනේ. මේ තියෙන්නේ පිටෝනියා එකක්. මේකත් පිටෝනියා වර්ගයක්. පොඩි මල තියෙන එක. මේකත් හරිම ලස්සනට මල් පිරෙන්න මෙනවා. මේවා එක කාලයකට තමයි එන්නේ. හැමදාම තියෙන්නේ. රස්නේ කාලෙට තියෙනවා. සීත කාලෙ වෙද්දි මැරෙනවා. මේ දවස්වල නම් මල් පිරීලා තියෙනවා ලස්සනට. මේක නම් නම දන්නේ නැහැ. හැබැයි මේකත් ලංකාවේ මම දැකලා තියෙනවා. මේකෙත් පාට වර්ග දෙකක් තියෙනවා මල් ළඟ.
මේ තියෙන්නේ මගේ ගාඩ්නිය ගහ. මේකෙත් මල් පිරෙන්න මෙනවා. මේ දවස්වල මල් නැහැ. මේකත් මම මේ ඉතාලියේ මල් කඩේකින් තමයි ගත්තේ. ඔයාලත් ගියාම බලන්න මේක ඇති. ගොඩක් තැන්වල මම දැක්කා තියෙනවා. තිබුණොත් අනිවාර්යෙන්ම ගන්න. සීත කාලේ මැරෙන්නේ නැහැ. මේ තියෙන්නේ මගේ බෝගන්විලා ගහ. මේකත් හරිම ලස්සනට මල් පිරීලා තිබුණා. මේ දවස්වල නම් මල් නැහැ. බෝගන්විලාත් ලංකාවේ ගොඩක් තියෙනවනේ. පාට වර්ග ගොඩක් තියෙනවනේ. මේ තියෙන්නේ මං කලින් පෙන්නපු එකේ අනිත් පාට. ඒකේ නම දන්නේ නැහැ. මේවා සීත කාලේ මැරෙන්නේ නැහැ. රස්නේ නොකොට මල් පිරීලා එනවා. මෙතන තියෙන්නේ ලොකු කැචස් ගහක්. මේකේ ලස්සන මල් එනවා. ඒ වගේම ගෙඩිත් එනවා පිරෙන්නම. ඒ වුණාට මේ බයයි හින්දා මම වත්ති කෙරවලෙන් තමයි තියලා තියෙන්නේ. චූටි අය ඉන්නවනේ කටු වෙන ගණන් කියලා බයයි ඒකින්ද. මේ තියෙන්නේ මගේ රෝස වගාවෙන් ටිකක්. මෙතනත් ලස්සන එකම වර්ගයේ රෝස තමයි තියෙන්නේ. ලස්සනට මල් පිපිලා තියෙනවා මේ දවස්වල. මේ තියෙන්නේ නම් වද වර්ගයක්. ඒකේ මලත් රෝස මල වගේමයි. හරිම ලස්සනයි. බලන්නකෝ ඒකත් රෝස මලක් වගේම තමයි. මේ තියෙන්නේ අපේ ප්‍රූඤ්ඤ ගහ. ඉතාලියෙන් කියන්නේ ප්‍රූඤ්ඤ කියලා. මේක නිකන් අර කටුකුරුඳු වගේ ගෙඩියක්. ඒ වගේ රසක් තමයි තියෙන්නේ. මේ ගහ පිරෙන්න මෙනවා ගෙඩියන කාලෙට. මේ තියෙන්නේ අපේ ඇපල් ගහ. මේක නම් අලුතෙන් හිටෙව්වේ. ඒකින්ද ගොඩාක් තාම ගෙඩි එන්නේ නැහැ. මේ පාර ගෙඩි 5ක් විතර වගේ තමයි ආවේ. මේ තියෙන්නේ අපේ peer ගහ. මේකත් අලුතෙන් තමයි හිටෙව්වේ. ඒ වුණාට මේකේ නම් ගෙඩි ගොඩක් ආවා මේ පාර. මේ තියෙන්නේ අපේ ඔලිව් ගහ. මේකෙත් ගෙඩි පිරීලා තියෙනවා මේ දවස්වල.
දැන් නම් ගෙඩි කඩන කාලේ තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් ඉද්දිලා තියෙන්නේ ඔලිව් ගෙඩි. මේ තියෙන වෙරළු ගෙඩි වගේ මේක ඉදෙනකොට මේ වගේ කළු පාටක් වෙනවා. මේ තියෙන්නේ අපේ පීකි ගහ. මේකත් මම ලංකාවේ දැකලා තියෙනවා. දැන් මේ පළතුර ලංකාවෙත් තියෙනවා. ඉතාලියෙන් කියන්නේ නම් පීකි කියලා. හරිම රසවත් පළතුරක්. මේ ආරොක්කුවට යවලා තියෙන වැල ලස්සන දම්පාට මල් වැලක්. මේකේ මල් පිරෙන්න මෙනවා. ලා දම්පාට ලස්සන මලක්. රස්නේ පටන් ගන්න කාලෙට තමයි මේ මල් එන්නේ. මේ දවස්වල නම් නැහැ. මෙන්න මේ වගේ ලස්සන මලක් තමයි එන්නේ. ඉතින් ඒ කාලෙට නම් හරිම ලස්සනයි මෙතන. මේ තමයි අපේ ගෙදර පිටිපස්සට පේන විදිහ. මෙතන තියෙනවා මල්බෙරි ගහක්. මේකත් අපි අලුතෙන් හිටෙව්වේ. හෙවණට වගේම ලස්සනට තමයි හිටෙව්වේ. ඉතින් මේකෙත් ගෙඩියන දවස්වලට ගහ පිරෙන්න මෙනවා. මල්බෙරිත් ඉතින් ලංකාවේ තියෙනවනේ. මෙතන තියෙන්නේ ජපන් රෝස. ඊට යට මං හිටවල තියෙන්නේ. මේවත් මල් පිරෙන්න එනවා. මේ මම වීඩියෝ එක කරන්නේ උදෙන්මනේ. ඉතින් මේ වෙලාවේ තාම පිපිලා නැහැ මේ මල්. මේ ආරුක්කුවට අපි යවලා තියෙන්නේ කිවි කියන පළතුර. ඒවා ලංකාවේ නම් නැහැ. ඉතාලියේ කිවි කියලා තමයි කියන්නේ ඒකට. ඒකත් රසවත් පළතුරක්. තාම ගෙඩි නම් ආවේ නැහැ. මෙතන තියෙනවා මගේ අනිත් ගැටපිච්ච පඳුර. මේකෙත් මල් පිරෙන්න එනවා. පොට්ටු 2-3ක් තිබුණා. මේ දවස්වල මල් අඩුයි. මේ තියෙන්නේ මගේ අනිත් කැනස් පඳුර. ඒකේ තියෙන්නේ කහ පාට මල්. මෙතනක් තියෙන ඔලිව් ගහක් බට් කරලා. බලන්නකො මේක අඳුරනවාද කියලා. මම ඉතාලියේ නම් කොහෙවත් දැකලා නැහැ මීට කලින් අරලිය. ඔයාලත් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේක මං ඉතාලි මල් කඩේකින් ගත්තේ. රතු පාට අරලිය එක. දැන් පොට්ටු ඇවිල්ලා තියෙන්නේ. මං දැන් හිටවල අවුරුදු 2ක් වෙනවා. මේ පාර තමයි පොට්ටු ආවේ. දැන් ගහත් ලොකුවට හැදිලා තියෙන්නේ. මේක සීත කාලේ ඇතුලෙන් තියන්න ඕනි.
රස්නේ කාලෙන් තමයි එළියට තියන්නේ. මේ තියෙන්නේ මගේ අනිත් පිටෝනියා වර්ග ටික. මේවත් ලස්සනට පිපිලා තිබුණේ. දැන් මේ දවස්වල මල් අඩුයි. අපේ ගාඩන් එක මේ විදිහට දෙකට වෙන් කරලා තියෙන්නේ. මොකද අපේ බව්ව ඉන්නේ හින්දා අපි අපේ ගෙදර ටුවරිස්ලාට දෙනවනේ උඩ තට්ටුව. ඉතින් ඒකෙන් හින්දා එයාව එළියට දාන්න ඕනේ හින්දා තමයි අපි ගාඩන් එක වෙන් කරගෙන තියෙන්නේ. නැත්තම් එයා ඇතුළට වෙලාම ඉන්න ඕනේනේ. මේ ඉන්නේ අපේ පූසා. බලන්නකෝ එයාගේ ලස්සන. බලන්නකෝ මේ ගහේ ලස්සන. මේක ලංකාවේ නෑ මං හිතන්නේ. මේක හරිම ලස්සනයි. හෙවණට හිටවන ගහක්. අතු ඇක්කිරිලා වගේ තමයි හැදෙන්නේ බිමට. මේ ඉතාලියේ නම් කියන්නේ සාලිච්චේ කියලා. මේ පඳුර අඳුරනවාද බලන්නකෝ ඔයාලා. මේකට කියන්නේ සේර කියලා. ලංකාවේ නම් ඕන තරම් තියෙනවනේ. මෙන්න මේ මල් වර්ගයත් ඔයාලා අඳුරනවා ඇති. මේකත් ලංකාවේ තියෙනවා. මේ තියෙන රෝස්මෙරි. බලන්නකෝ ඒකේ ලස්සන දම්පාට මලක් පිපිලා තියෙනවා. චූටි මලක්. මේ තියෙන්නේ මගේ මුකුණු වෙන්න. පෝච්චියක හිටවලා තියෙන්නේ. මේතන තියෙනවා ගොටුකොළ. ගොටුකොළ මං හැමතැනම පෝච්චි වල හිටවලා තියෙන්නේ සීත කාලේ මැරෙන්නේ. මේකෙම මම රම්බුටන් යට දෙකක් හිටෙව්වා. ඒකත් පැලවෙලා තියෙන්නේ. තව ටික දවසකින් පෝච්චිය මාරු කරන්න ඕනි. මෙතන තියෙනවා ස්ට්‍රෝබෙරි. මල් ඇවිල්ලා තියෙන්නේ. මේ මල් පැලේටත් දැන් අවුරුදු 3ක් විතර වෙනවා. සීත කාලේ මැරිලා වගේ යනවා. ඊට පස්සේ ආයිත් රස්නේද්දි මල් එනවා. මේකත් මෙහි මස් වලට දාන දෙයක්. මේ තියෙන්නේ මගේ අඹ පැලේ. මේකත් මම අඹ ගෙඩියක් කාලා ඇටයක් තමයි හිටෙව්වේ. ඒක ආවා. දැන් මේකත් සීත කාලේ ඇතුලෙන් තියන්න ඕනි. මේකට කියන්නේ සාල්වියා කියලා. මේකත් මස් වලට දාන වර්ගයක්. අපි අර රම්ප කරපිංච දානවා වගේ මේ අය සුවඳ කරන්න ඕවා තමයි දාන්නේ. මේ තියෙන්නේ ඉස්සරහා. දැන් මම ගේ වටේම ගිහිල්ලා ආයෙත් ඉස්සරහටම තමයි ආවේ. මේ තියෙන්නේ පිච්ච වර්ගයක්.
මේකත් මම දැකලා තියෙන්නේ ඉතාලියේ විතරයි, ලංකාවේ දැකලා නැහැ. සුදු පාට ලස්සන මලක් එන්නේ, හරිම සුවඳයි. අපි ප්‍රධාන දොර කෙලින් තමයි මේක හිටවලා තියෙන්නේ, ආරුක්කුවක යවලා. මෙන්න මේ මල් වර්ගයත් ලංකාවේ තියෙනවා නේද? ඔයාලා දැකලා ඇති මල් පැල තවන් වල. මේවත් මල් පිරෙන්න මෙනවා, සීත කාලේ මැරෙන්නේ නැහැ ඒවා. මේ තියෙන්නේ මගේ අනිත් රෝස පාත්තිය. මේ තැඹිලි පාට රෝස එක හරිම ලස්සනයි. ගොඩාක් ලොකු මලක් එන්නේ. ඉතින් ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි මගේ channel එකත් එක්ක එකතු වුණාට. ආයිත් අලුත් වීඩියෝ එකක් අරගෙන එනකම් ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබ දවසක්.